මේ පොඩි ලීකාර් හදන වීඩියෝ මේ දවස්වල සෝෂල් මීඩියා වල මාර විදිහට වෛරල් යනවා. මෙන්න මේ පේජ් එක පොඩ්ඩක් බලන්න. මේ පේජ් එක පටන් ගන්න වැඩි දවසකුත් නැහැ. හැබැයි ෆලෝවර්ස්ලා 2000ක් අරන් තියෙනවා. ඒ වගේම මේ අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝස් වලට තවමත් දිගින් දිගටම views යනවා. මේ වැඩේට PC එකක් ඕනි වෙන්නේ නැහැ. මොබයිල් ෆෝන් එකකිනුත් කරන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ වගේ වෛරල් යන ලීකාර් හදන වීඩියෝස් කොහොමද අපි හදාගන්නේ කියලා. ඒ වගේම මේකට පාවිච්චි කරන prompt ඒ සියලුම දේවල් මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේක 100% ෆ්‍රී හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ වෛරල් යන දේවල් පාවිච්චි කරලා ඔයාලගේ YouTube channel, TikTok account, එතකොට Facebook page ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ දේවල් දිගටම ඉගෙන ගන්න දැන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි බලමු මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා. මුලින්ම යන්න ChatGPT එකට ChatGPT එක ටයිප් කරගත්තා ලෝකේ හොඳම කාර් 20ක නම් දෙන්න කියලා with brands ඒ කියන්නේ මොඩල් එකත් එක්ක දෙන්න කියන එක තමයි මම මෙතන අදහස් කරේ. ඉතින් මේ විදිහට ලිස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඔයා යන්න Google Flow එකට. ඉතින් මේ විදිහට Google Flow එකට ගියාම මෙතන තියෙනවා try Omni now කියලා. ඒක ක්ලික් කරන්න. මම description එකේ හරි first comment එකේ හරි දාලා ඇති prompt එකක්. ඒක copy කරගන්න. ඒකල්ලා මෙතනට paste කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට prompt එක මෙතනට copy වෙනවා. ඊට පස්සේ මෙතනින් තෝරන්න video කියන එක තෝරලා මෙතනින් තෝරන්න 9:16. ඊට පස්සේ මෙතන මම එකක් තෝරනවා. මෙතන Omni flash තෝරලා තියන්න. ඊට පස්සේ අපිට ඕන තප්පර ගාන දාගන්න පුළුවන්. මෙතන මම තප්පර 10ක් දානවා. මෙතන ඔයාලට ඊට වඩා අඩු තප්පර ගානක් නම් ඕන නැත්නම් videos දෙකක් නම් ඕන ඒ විදිහට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ChatGPT එකට ගිහිල්ලා ජෙනරේට් කරගත්ත කාර් මොඩල් වලින් මම මෙතන Nissan GT-R කියන එක තෝරගන්නවා. ඒක copy කරලා ආයෙත් Google Flow එකට ගිහිල්ලා මෙන්න මෙතනට paste කරගන්න. ඉතින් මෙතනට paste කරගත්තට පස්සේ ජෙනරේට් කරන්න කලින් ඔයාලට අවශ්‍ය color එක මෙතන තෝරන්න. මම මෙතන red කියලා දාගන්නවා. ඉතින් මේ ජෙනරේට් කරන්න කලින් ඔයාලට මේ prompt එක අවශ්‍ය විදිහට customize කරගන්නත් පුළුවන්. එහෙනම් මේ විදිහට ඔක්කොම සම්පූර්ණයෙන්ම හරියට කරගත්තට පස්සේ මෙතනින් අවශ්‍ය settings ටික තෝරලා next දෙනවා. ඊට පස්සේ පොඩි වෙලාවක් යද්දි වීඩියෝ එක අපිට generate වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ එකම category videos upload කරලා ඉක්මනටම ඔයාලගේ channel viral යවා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ අලුතෙන් එන trend try කරන්න. මොකද සාමාන්‍යයෙන් trend එකක් ආපු ගමන් viral යන්න තියෙන chance එක ගොඩක් වැඩි. හරි ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් generate වෙලා තියෙනවා. අපි එහෙනම් මේක ප්ලේ කරලා බලමු. හරි ඔයාලට පේනවනේ වීඩියෝ එක සුපිරියටම ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට කාර් මොඩල් එක අවශ්‍ය විදිහට වෙනස් කරලා එහෙම නැත්නම් බස් එකක් වුණත් දාලා ජෙනරේට් කරගන්න පුළුවන් මේ වීඩියෝස්. මේ වැඩේදී ඔයාලා ලංකාව ටාගට් කරනවා නම් ලංකාවේ පාවිච්චි වෙන වාහන මොඩල්ස්, බස් මොඩල්, ලොරි මොඩල් ඕන දෙයක් යූස් කරන්න පුළුවන්. හැබැයි මේ වගේ වීඩියෝස් හදද්දී වැඩිපුරම ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක ටාගට් කරනවා නම් channel එක මොනටයිස් කරගත්තට පස්සේ ලැබෙන ඉන්කම් එක වැඩි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කරන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ ඇත්තටම පොඩි සරල process එකක් තියෙන්නේ. මේ වැඩේ විනාඩියක් දෙකක් ඇතුළත උනත් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ viral යන අලුත්ම නිෂ් ගැන දැනගන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.